සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් වෙනදා වගේම බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට ආව ඔයාව. ඔන්න ඉතින් අපි අපේ 68 වන වීඩියෝ එකත් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවිලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ බුදුරජාණන් වහන්සේලා 4 නමකගේ පාසටහන් තිබුණත් ඔයාලා එක මලක්වත් පූජා කරන්න යන්නේ නැති පාදලාංජන ස්තූපය ගැනයි. ආට් ලංකා එක්ස්ප්ලොරේෂන් වන අපේ YouTube නාලිකාවෙන් අනුරාධපුරයේ පිහිටි බොහොමයක් දාගැබ් සිද්ධස්ථාන වගේම විවිධ නටමුන් පිළිබඳව වීඩියෝ අරගෙන ආවා ඔයාලට මතක ඇති. විශේෂයෙන්ම අපි ගොඩක් දාගැබ් සහ ඒවායේ ඇති වැදගත්කම ඔයාලට කියලා දුන්න මතක ඇති. අනුරාධපුරයේ වගේම අනුරාධපුරයෙන් බැහැර ප්‍රදේශවල විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ උන්වහන්සේගේ සර්වඥ ධාතුන් සහ පාරිභෝගික ධාතුන් වහන්සේලා ඇති විවිධ සිද්ධස්ථාන ගැන අපි කියලා දුන්න වගේම ඔයාලා ඒ පිළිබඳව දන්නවා වගේම වන්දනාමාන කරන්නත් යනවනේ. අපගේ සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේගේ වගේම ඊට පෙර ආතුව වැඩ සිටි බුදුවරුන් වහන්සේලා 3 නමකගේ පාසටහන් තබමින් පූජනීයත්වයට පත් වූ තැනක ඇති දාගැබකට එක මලක්වත් පූජා නොකර හුදකලාව තිබෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව්, එහෙම තැනක් තියෙනවා. ඒ තමයි මේ පාදලාංජන ස්තූපය. පදලස් දාගැබ වශයෙන්ද හඳුන්වන මෙම දාගැබ ඇතැම් ස්ථානවල ශිලාචේතිය මෙන්ම දීඝ ස්තූපය වශයෙන්ද හඳුන්වන බව සඳහන් වෙනවා. මෙම දාගැබ පිහිටලා තිබෙන්නේ තූපාරාම දාගැබ ඉදිකර ඇති භූමියේ. හරියටම කිව්වොත් තූපාරාම දාගැබේ වැලිමළුවේ. මේ දාගැබ ඉදිකර ඇත්තේ සද්ධාතිස්ස රජතුමාගේ පුතකු වන ලජ්ජතිස්ස රජතුමා විසින්. ඒ අනුරාධපුර යුගය සමයේ ක්‍රිස්තු පූර්ව 119ත් 109ත් අතර කාලයේදී බවට තමයි සඳහන් වෙන්නේ. ඔයාලට දැන් මං මේ දාගැබේ තිබෙන වටිනාකම කොයි වගේද කියලා පැහැදිලි කරන්නම්. මහාවංශය ඇතුළු ඉපරණි වංශ කතාවල සඳහන් වන ආකාරයට අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර බොහෝ ස්ථාන උන්වහන්සේ වැඩ සිටීමෙන් පාරිශුද්ධත්වයට පත්කොට තිබෙනවනේ. එපමණක් නොවයි අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේලාත් මේ ලක්දිවයිනට වැඩම කළ බව සඳහන් වෙනවා. ඒ ආකාරයෙන් වැඩම කළ කකුසඳ බුදුරජාණන් වහන්සේ අනාගත තූපාරාමය ඉදිව තැන පාරිශුද්ධත්වයට පත් කිරීමෙන් පසුව රත්නමාලකයෙන් අහසට පැන නැගී නැවතත් ඉන්දියාවට වැඩම කළ බව සඳහන් වෙනවා. එම අවසාන ස්ථානයේ පාසටහන් තැබීමෙන් පසුව පළමු දාගැබ ඉදි වී තිබෙනවා. ඉන්පසුව කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලයේද ඒ ආකාරයෙන්ම එම භූමිය පාරිශුද්ධත්වයට පත් කර සුදස්සන මාලකයෙන් අහසට පැන නැගී නැවතත් ඉන්දියාවට වැඩම කර තිබෙනවා. එම අවසන් වරට පාසටහන් තැබූ ස්ථානයේ දෙවන වරටත් දාගැබක් ඉදි වී තිබෙනවා. ඉන්පසුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේද එම ආකාරයෙන් උන්වහන්සේගේ චාරිකාව අවසානයේ තූපාරාමය ඉදිවන භූමිය පාරිශුද්ධත්වයට පත් කර සෝමනස්ස මාලකයෙන් ආසට පැන නැගී නැවතත් ඉන්දියාවට වැඩම කර තිබෙනවා. තුන්වන වරටත් එම ස්ථානයේ ඒ ආකාරයෙන්ම දාගැබක් ඉදි වී තිබෙනවා. අවසාන වශයෙන් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ 3 වන ලංකා ගමනයේදී මේ වර්තමාන තූපාරාම පිහිටි භූමිය අවසාන ස්ථානය ලෙස වැඩ සිටිමින් මෙම භූමිය පාරිශුද්ධත්වයට පත් කර තිබෙනවා. ඉන්පසුව මෙම පාදලාංජන දාගැබ පිහිටි ස්ථානයෙන් උන්වහන්සේගේ සිරිපතුල අවසාන වශයෙන් මේ භූමිය ස්පර්ශ කරමින් අහසට පැන නැගී නැවතත් ඉන්දියාවට වැඩම කර තිබෙනවා. එලෙස එම ස්ථානයේ ඉදි වූ සිව්වන දාගැබ ලෙසට අද අපට මේ පාදලාංජන ස්තූපය දැකගත හැකියි. ඉතින් ඒ ආකාරයෙන් බැලුවොත් ඉතා වටිනා ඒ වගේම බොහෝ සෙයින් වන්දනාමාන කළ යුතු දාගැබක් තමයි අද මේ හුදකලාව පවතින්නේ. ඒ අනුව බැලුවොත් මේ ලෝකයේ දැනට පහළ වූ අවසාන බුදුරජාණන් වහන්සේලා සිව් නමකගේ නික්මයාම සනිටුවන් වූ දාගැබ තමයි මේ ආකාරයෙන් තිබෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට මොකද හිතෙන්නේ? මේ දාගැබ් මේ ආකාරයෙන් තියෙන එක හරිද? නිසි ආකාරයෙන් වැඳුම් පිදුම් වෙනවද? අපි මීට වඩා මේ දාගැබ් ගැන සැලකිලිමත් විය යුතුයි නේද? මහාවංශයෙන් මෙන්ම බෝධි වංශයේද සඳහන් වන පරිදි අනුරාධපුර යුගයේ අගභාගයේ සිටි 4 වන මිහිඳු රජතුමා මෙම දාගැබ ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. මොකද තූපාරාම දාගැබ අපේම රජවරුන් පවා කොල්ලකද්දී මෙම දාගැබ අතහැරියා වෙන්න බෑනේ.
මේ දාගැබ වර්තමානයේ සොයාගෙන තිබෙන්නේ 19 වන සියවස අගභාගයේදී. ඒ එවකට සිටි එංගලන්ත පුරාවිද්‍යාඥයින් විසින්. මෙන්න මේ අවස්ථාවේදී මෙම පාදලාංජන ස්තූපයත් සංඝමිත්තා මහරහත් මෙහෙණියගේ ධාතුන් වහන්සේලා සහ භස්මාවශේෂ තැන්පත් කර ඉදිකළ දාගැබත් අතර යම් පටලැවීමක් සිදු වී තිබෙනවා. මෙම පටලැවීමට මහා වංශයේ තිබෙන තොරතුරු වගේම මෙම තූපාරාම දාගැබේ ප්‍රධාන ඇතුළුවීමේ දොරටුව පිහිටි දිශාවද බලපාලා තිබෙන බව අපටත් වැටහි ගියා. මෙම දාගැබ මුලින්ම සොයාගෙන තිබෙන්නේ බෙල් මහතා විසින්. ඒ 1895 වර්ෂයේදී. ඔහු කළ කැණීම්වලදී පාදමේ තිබූ කුඩා ධාතු කුටියක්ද සොයාගත් බව සඳහන් වෙනවා. 1909 වසරේදී පාකර් මහතා කළ කැණීම් වලින් ස්තූපය අඩි 21ක් පමණ විශ්කම්භයකින් යුක්ත වූ බවද සඳහන් කර තිබෙනවා. එතකොට මේ අය මේ සඳහන් කරන්නේ මෙම දාගැබ සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ දාගැබ යනුවෙන්. ඉතින් එතනින් තමයි මේ ප්‍රශ්නය ආරම්භ වෙන්නේ. මේ පිළිබඳව මං ඔයාලට මට පුළුවන් විදියට සරලව පැහැදිලි කරන්නම්. මහා වංශයේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ දාගැබ සෑදීම පිළිබඳව සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම. තූපාරාමයට නැගෙනහිරින් චිත්‍රශාලාව සමීපයේ තූපාරාමයේ රෝපණය කරන ලද බෝධීන් වහන්සේ වැඩවසන තැන අසල. මේ කියන්නේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මුල් බෝ අංකුර 8න් එකක් මේ ස්ථානයේ රෝපණය කළානේ. අදටත් අපිට මේ දකින්න තියෙන්නේ ඒ බෝධීන් වහන්සේගේ බෝධිගරය. ආක්‍රමණවලදී බෝධීන් වහන්සේ විනාශ කළ බව අපට අහන්න ලැබෙනවා. අන්න ඒ කියන බෝධීන් වහන්සේ අසල සංඝමිත්තා තෙරණිය වැඩවාසය කළ තැන ආදාහන කටයුතු සිදු කර ඒ ස්ථානයේම උත්‍ය රජු ස්තූපයක් කර වූ බව සඳහන් වෙනවා. ඉතින් මේ කියන ආකාරයට සංඝමිත්තා මෙහෙණියගේ දාගැබ ඉදිකර තිබිය යුත්තේ තූපාරාම දාගැබ ආසන්නයේමයි. 1939 දී එච්.ජී. වීරසූරිය මහතා ප්‍රකාශයට පත් කර ඇති කෘතියක සඳහන් වන ආකාරයට සහ මහා වංශයේ තියෙන ආකාරයට මේ සංඝමිත්තා දාගැබ පිහිටා තිබෙන්නේ නැගෙනහිර පැත්තෙන්. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේනේ. එතකොට බැලුවොත් මේ පාදලාංජන ස්තූපය තමයි තිබෙන්නේ. එතකොට මේ පාදලාංජන ස්තූපය හදපු ලජ්ජතිස්ස රජුගේ මහා වංශයේ විස්තරයට අවධානය යොමු කළොත් තූපාරාමයට ඉදිරියෙන් ගලින් ස්තූපයක් කර වූ බව කියවෙනවා. පාදලාංජන ස්තූපයට සේල චෛත්‍ය කියලත් ඒ කියන්නේ ගල් කියන අර්ථය දෙන නමකුත් තියෙන බව මං ඔයාලට කලින් කිව්වනේ. එතකොට මේ කියන්නේත් මේ දාගැබ ගැන. කාලවකවානු දෙකකදී එකම ස්ථානය තුල දාගැබ් දෙකක් ඉදිකළ බව කියවුණත් තිබෙන්නේ එක දාගැබයි. නමුත් මහා වංශය කියනවනේ සංඝමිත්තා දාගැබ ඉදිකලේ නැගෙනහිර දිශාවෙන් උනාට බෝධීන් වහන්සේගේ අසල කියලා. ඒ අනුව බැලුවොත් සංඝමිත්තා දාගැබ තිබිය යුත්තේ මෙන්න මේ ආසන්නයේ. නමුත් වීරසූරිය මහතාද ප්‍රකාශ කරන ආකාරයට ඒ ප්‍රදේශයේ කිසිම දාගැබක සටහනක් නැහැ. ඒ වගේම ලජ්ජතිස්ස රජතුමා ඉදිකලේ ශෛලමය දාගැබක් උනාට දැන් තිබෙන්නේ ගඩොල්මය දාගැබක්. ඒක නම් මංකොල්ල කෑම් වලින් පසුව 4 වන මිහිඳු රජතුමා කළ ප්‍රතිසංස්කරණ නිසා කියලා කියමුකෝ. මෙන්න මේ කියන කාරණා නිසා තමයි මේ දාගැබේ අනන්‍යතාවය පිළිබඳව පටලැවිල්ලක් මතුවුනේ. අනිත් කාරණාව තමයි මෙම තූපාරාම දාගැබේ පිහිටීම. දාගැබේ දොරටු ප්‍රධාන දිශාවන්ට මූණ පාලා නෙමෙයිනේ තියෙන්නේ. ඒ පිළිබඳව අපට බෙල් මහතාගේ සටහන් වලින්ද පෙනෙනවා. සාමාන්‍යයෙන් දාගැබක ප්‍රධාන දොරටු ප්‍රධාන දිශාවන්ට මූණ පාලා හැදුවත් මේ දාගැබේ ඒ ආකාරයෙන් නැත්තේ ඇයි කියලා අපට ගැටලුවක් මතුවෙනවා. සමහර විට මේ දාගැබ සැලසුම් කර සැදූ දාගැබක් නෙවෙයිනේ ධාතුන් වහන්සේලා වැඩම කරු මගුල් ඇතු එම ස්ථානයේ නැවතුන නිසා කරඬුව ඒ ආකාරයෙන්ම තැන්පත් කර ධාතුන් වහන්සේ පිහිටා තිබූ දිශාවට ඉදිකලා විය හැකියි. කෙසේ වෙතත් පසුව කළ කැණීම් වලින් නිවැරදි ලෙස මෙම දාගැබ් දෙක හඳුනාගෙන තිබෙනවා. සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ දාගැබ තූපාරාම දාගැබට මීටර් 130ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති බව සොයාගෙන තිබෙනවා. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ වැඩ සිටි කුටිය ආසන්නයේ ආදාහනය කළ බවත් මහා වංශය සඳහන් කරනවානේ. එතකොට නැගෙනහිර දිශාව සහ සංඝමිත්තා මෙහෙණිය වැඩ සිටි කුටිය ආසන්නය කියන කාරණා සමග ගැළපීමේදී සංඝමිත්තා මෙහෙණියගේ දාගැබ පිළිබඳව තහවුරු කරගෙන තිබෙනවා. නමුත් මෙතනදී බෝධීන් වහන්සේ වැඩ සිටි ස්ථානය කියන කාරණාව නොසලකා හැරීමට සිදු වෙනවා. තූපාරාම භූමියේ වැඩ සිටි බෝධීන් වහන්සේ විනාශ වූ පසුව යම් රජ කෙනෙකු විසින් නැගෙනහිර දිශාවේ මෙම දාගැබ තිබෙන නිසා ඊට පසුපසින් ඒ කියන්නේ බටහිර දිශාවට වන්නට නව බෝධිගරයක් ඉදිකලා කියන කාරණාවද විය හැකියි. එසේත් නොමැතිනම් බෝධිගරය ආසන්නයේ ආදාහනය කර ඊට ඉදිරිපසින් දාගැබක් ඉදිකලා වන්නටද විය හැකියි. ඉතින් මේ කියන කාරණා පිළිබඳව සැලකීමේදී අපි කතා කරන නිවැරදි පාදලාංජන ස්තූපය මේ බවට තහවුරු කරගත හැකියි. වෘත්තාකාර වේදිකාවක් මත ඉදිකර ඇති මෙම දාගැබට පිවිසීමට අලංකාර කොරවක්ගල් මුරගල් වලින් සමන්විත පඩිපෙළක්ද යොදා තිබෙනවා.
දාගැබට තිබෙන්නේ එක් පේසා වලල්ලක් පමණයි. ධාතු ගර්භය පමණයි දැනට ඉතිරි වෙලා තිබෙන්නේ. නිශ්චිතවම හැඩයක් සඳහන් කළ නොහැකියි. ඇත්ත වශයෙන්ම කියනවා නම් බොහෝ පිරිස් මෙම ථූපාරාම දාගැබ වන්දනාමාන කරන්න පුද පූජා කරන්න යනවනේ. ඒ ආකාරයෙන් යන බොහොමයක් පිරිස් මෙම පාදලාංජන ස්තූපයට වන්දනා කරන්න යන්නේ නැහැ. බොහෝ විට මේ පිළිබඳව නොදැනුවත්කම නිසා විය හැකියි. ඉතින් ආට් ලංකා එක්ස්ප්ලෝරේෂන් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයා දැන් දන්නවනේ මේ කුඩා දාගැබ කෙතරම් වටිනවද කියලා. මේ පිළිබඳව විස්තර ඔයා තව කෙනෙක්ටත් කියලා දෙන්න. ඒ වගේම අනුරාධපුරයේ ගියාම මේ පාදලාංජන ස්තූපයටත් මල් පූජා කර වන්දනාමාන කරන්න අමතක කරන්න එපා. ඔන්න ඉතින් අපි පාදලාංජන ස්තූපය පිළිබඳව විස්තර ගොඩක් අරගෙන ආවා. හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් අපිට කියන්න. මේ වගේ වැදගත් තොරතුරු ඉගෙන ගන්න බලා ගන්න අපේ YouTube channel එක subscribe කරලම අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් අපි මේ වගේ වැදගත් වීඩියෝකින් නැවතත් හමු වෙමු. ගෙහින් එන්නම් අපි ආට් ලංකා එක්ස්ප්ලෝරේෂන්.